සුබ දවසක් වේවා. CYS YouTube channel එකට මගේ ඔබ හැම සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්නේ ජීවිතයට වැදගත් හොඳ අදහස් ටිකක්. මුලින්ම මම කියන්නේ ගොට්ටු කොළයි වළං සාල් නම් කලන් දෙකක් වගේ ගන්න. ගොට්ටු කොළ සාමාන්‍යයෙන් මිටි භාගයක් වගේ අපි සාමාන්‍ය මිටි තියෙන එකෙන් භාගයක් වගේ වේලපුවා නම් කමක් නැහැ. ඖෂධ අර තියෙන්නේ ගොට්ටු කොළ හීන් ගොට්ටු කොළ ඒක නම් වඩාත්ම හොඳයි. අමුවෙන් නම් වඩාත්ම හොඳයි තම්බලා බොන්න. පණුව මාරුවට වගේ තියෙනවා නම් අපි කිරි ආහාර වගේ ගන්නවා නම් කොහොමත් අපේ ශරීරයේ කුඩා ළමුන්ගේ නෙවෙයි වැඩිහිටියන්ගෙත් පණුව ටිකක් මෝරනවා. එතකොට අපිට තේ වෙනුවට වගේ වුණත් මේක බොන්න පුළුවන්. තම්බලා තියාගෙන උන ෆ්‍රිජ් එකේ වුණත් තියානෝ කට්ටියට පාවිච්චි කරන්න පුළුවන්. දවසට දෙපාරක් වගේ ගන්නකො තේ වෙනුවට උනත් හොඳයි. හිස්බඩ බොනවා නම් වඩාත්ම යෝග්‍යයි. වළංගසාලුයි ගොටුකොළයි අර බෙහෙත් ගොටුකොළ කියලා තියෙන එක නම් වඩා හොඳයි. මුල් ටිකත් එක්කම හොදලා හොඳට එහෙමම තම්බලා බොන්න. කුඩා ළමුන්ට උනත් මේක අගුණ වෙන්නේ නැහැ. මොකද අපි ආහාරයට ගන්න දේවල්නේ. ඒක නිසා ඔයාලා බීලා බලන්නකො දවසට දෙපාරක් තේ වෙනුවට වගේ වුණත් බොන්න පුළුවන්. අපේ පණුව මෝරුන්ට අපිට නිදිමත ගතිය වගේ එන්න පුළුවන්. කම්මැලි ගම ගතිය වෙන්න පුළුවන්. බඩේ කැක්කුම විඩින් විඩේට එන්න පුළුවන්. ඒක දුර වෙලා යයි. මේ ඔයාලා අත්හදලා බලන්නකො. ඒ වගේ මං තව එකක් කියලා දෙනවා. දැන් ඔය අපි හිටපු ගමන් ඔය සත්තු විදිනා වගේ අපිට නොදැනුවත්වම මෙහෙම දේවල් වෙලා සමහරට ශරීරයේ ඕනම තැනක පොඩි ඉදුමක් වගේ එන්න පුළුවන්. ඒ වෙලාවට සුදු ලුණු ගෙඩියක් කරන් කුඩා සුදු ලුණු ගෙඩියක් අරගෙන ඒක චුට්ටක් තලලා ඒ ඉදුමුම් ගතිය තියෙන තැන ටිකක් වෙලා හිමීට අතුල්ලන්න. එතකොට සාමාන්‍ය අර ගෝනුස්තු පත්තෑයක් වගේ අපි නොදැනුවත්ව අපිට විදලා තියෙනම් ඒ විස ගිහිල්ලා ඒක නැති වෙලා යනවා. කීප විටක්ම ඒක මේ අතුල්ලන්නේ ඉදිමුම් තැන. එතකොට තව අපිට සැරව ගෙඩි වගේ එනවනම් අපිට දැන් ඒක මහා අපහසුතාවයක්නේ. දැන් මේ සැරව ගෙඩි ඉක්මනටම සැරව ගතිය එළියට එන්න ඕනි නම් අපිට කරන්න පුළුවන් අපි කන බත් තියෙන්නේ බත් හිකුයි රතු ලුණු ගෙඩියකුයි පොඩි සන්ලයිට් සබන් තියෙන සන්ලයිට් පොඩි ප්‍රමාණයකුයි දමලා ඒකට අඹරලා හරි තලලා හරි ඒ මේ සැරව ගෙඩි වගේ තියෙන අන්න ඒ තැන තියන්න. තියලා පුළුවන් රෙදි කැබල්ලකින් බඳින්න පුළුවන් තැනක නම් නැත්තම් ගාලා සුළු මොහොතකින් තියන්නකෝ. දවසට දෙපාරක් විතර ගාලා බලන්නකෝ ඒ සැරව ගෙඩිය ඉක්මනටම පැසවලා සැරව ටික එළියට යනවා. එතකොට අපිට කටුවක් වගේ යනුනොත් තව ඒ වගේ කටුවක් අපිට ගන්න අපිට බොහොම අමාරු වෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් පොඩි හැන්දකට සීනි ටිහිකුයි පොල් ටිහිකුයි පොඩි ප්‍රමාණ අරගෙන රච් කරලා ඒ මේ කටුවේ ඇනිච්ච තැන පොඩ්ඩක් මේ පාදලා කටුවකින් එතන තියලා ඒ සීනි පොළොයි ටික රස්නෙටම බඳින්න. බැඳලා තියන්න දැන් රැට නම් වඩා හොඳයි. එතකොට එළි වෙනකොට ඔයාලගේ කටුව ඒ අපි පොළොයි සීනි බැඳපු ඒකටම ඇවිල්ලා තියෙයි. ඒ වගේම මම තව එකක් කියනවා. දැන් ඔය තැල්මක් වගේ එහෙම ඇති වුණොත් අපිට දැන් ඔය සමහරට අපි ගෙදර දොරේ වැඩ කරන සමහරට පීයක් වැටලා වෙන්න පුළුවන්. ඇඟිල්ලක බබාලගේ වුණත් වෙන්න පුළුවන්. තැලීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට ලුණුයි ගොරකයි ටිකක් තම්බලා හොඳට අඹරලා ඒ තැලිච්ච තැන ගන්න. එතකොට ලේ තල්මක් තියෙනා වගේ ඒක තුනී වෙලා යනවා. දවසට දෙපාරක් වගේ කරන්න රස්නෙට බඳින්න පුළුවන් නම් වඩාම හොඳයි. පොඩි ළමයිට නම් ඉතින් රස්නෙට බඳින්න බැහැනේ. ඒගොල්ලෝ කෑ ගහයිනේ. ඒක නිසා වැඩිහිටියන්ට වගේ නම් තැල්ම තියෙනවා නම් ඒ මත ගොරකයි ලුණුයි අඹරලා රස්නෙට ටිකක් බඳින්නකෝ. එතකොට ලේ තුනී වෙලා යනවා. එතකොට තව එකක් අපිට ඔය නහර ඉදුමුමක් වගේ එහෙම තියෙනවා නම් සමහරට අපි නොදැනුවත්වම ශරීරයේ කොතනක හරි ඉදුමුම් ගතිය රිදුමක් වගේ තියෙනවා රත් හඳුන් ගන්නකෝ. රත් හඳුන් ඇල්ලතුරෙන් දිය කළා මේක ටිකක් වේලෙන්න බලනවා. ඒක නිසා දියාරුවට වගේ ගාලා ඒ තල්ම හරි රිදෙන තැන ගාන්නකෝ. දවසට දෙපාරක් වගේ ඒකත් ගාලා බඳින්න පුළුවන් තැනක නම් shopping කෑල්ලක් එතන තියලා රෙදි පටියකින් බඳින්න හොඳට වෙලන්න පුළුවන් තැනක් නම් වෙලලා වගේ. දවසට දෙපාරක් වගේ ගන්නකො මේකත්. එතකොට ඒ තැල්මයි නහර ඉදිමිලා තියෙනම් ඒකත් තුනී වෙලා ඒ වේදනාව නැති වෙලා යයි.